ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න යන්නේ එක් එක් ලග්නවලට මොන ග්‍රහයන් සුබ කරයිද මොන ග්‍රහයන් පාප කරයිද මොන ග්‍රහයන් යෝගය ලබා දෙයිද මොන ග්‍රහයන් මාර්ග ලබා දෙයිද කියලා. ඒ කියන්නේ සුබ පාප යෝග මාර්ග වශයෙන් ග්‍රහයන් ලග්නවලට 4 විදියකට වැඩ කරනවා. අපි මේ ගැන දැනගත යුත්තේ ඇයි කියලා ඇහුවොත් එක් අයට කාලෙන් කාලෙට දසාවන් ගත වෙනවා. අපිට මේ දසාවේ සුබ ප්‍රතිඵලය ලැබෙනවද අසුබ ප්‍රතිඵලය ලැබෙනවද නැත්නම් වෙනයම් කිසියම් ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ගැන අපි දීර්ඝව පැහැදිලි කරනවා නම් සාමාන්‍යයෙන් ඔයාලගේ ජ්‍යොතිෂ මහත්තයා ළඟට ගිහින් කේන්දරේ පරීක්ෂා කර බලනවා. ඒ ජ්‍යොතිෂ මහත්තයා කියනවා මේ කාලේ ඔයාට සුබ දසාවක් යනවා. මේ කාලේ ඔයාලට හැම ප්‍රශ්න කරදරයක්ම විසඳෙනවා කියලා. නමුත් දසාව සම්පූර්ණයෙන්ම ගත වෙනවා. සමහර අයට ඒ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. ඒ ඇයි කියලා ඇහුවොත් අපි දැනගත යුතුයි ඒ දසාවට අයිති ග්‍රහයා ඔබට සුබ ග්‍රහයෙක්ද කියලා. ඒ ගැන පැහැදිලි කරන්නයි අද මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ. අද මම කතා කරන්නේ වෘෂභ ලග්න හිමියන්ට ගැන. වෘෂභ ලග්න හිමියනි ආයුබෝවන්. වෘෂභ ලග්නයේට සුබ ග්‍රහයා වන්නේ රවි ග්‍රහයා, බුධ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. වෘෂභ ලග්නයේ අයට ග්‍රහයන් 3 දෙනෙක් සුබ ග්‍රහයන් ලෙස වැඩ කරනවා. වෘෂභ ලග්නයේ අයට සුබ ග්‍රහයා වන්නේ රවි ග්‍රහයා, බුධ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා. ඒ වගේම පාප ග්‍රහයන් ලෙසත් ග්‍රහයන් 3 දෙනෙක් වැඩ කරනවා වෘෂභ ලග්නයේ අයට. වෘෂභ ලග්නයේ අයට පාප ග්‍රහයා වන්නේ සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා. වෘෂභ ලග්නයේ අයට පාප ග්‍රහයා වන්නේ සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා. ඒ වගේම යෝග ග්‍රහයා. යෝග ග්‍රහයා කියන්නේ සුබ ප්‍රතිඵලය සාමාන්‍යයෙන් දෙගුණ කරන ලබා දෙන ග්‍රහයා. වෘෂභ ලග්නයේ අයට යෝග ග්‍රහයා ලෙස සඳහන් වෙන්නේ සෙනසුරු ග්‍රහයා. වෘෂභ ලග්නයේ අයට යෝග ග්‍රහයා ලෙස සඳහන් කරන්නේ සෙනසුරු ග්‍රහයා. ඒ වගේම මාරක ග්‍රහයා. මාරක ප්‍රශ්න කරදර දෙන ග්‍රහයන් 3 දෙනෙක් ඉන්නවා වෘෂභ ලග්නයේ අයට. ඒ තමයි සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා. මාරක ග්‍රහයා ලෙස වැඩ කරනවා. මාරක ග්‍රහයා ලෙස සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා වැඩ කරනවා. හරි. වෘෂභ ලග්නයේ කේන්ද්‍රය අතට අරගෙන බලන්න ඔයාලට දැන් රවිගේ දසාවක් හරි බුධගේ දසාවක් හරි සෙනසුරුගේ දසාවක් හරි යනවා නම් මේ දසාවෙන් තුලින් මොකක් හරි දසාවක් ගත වෙනවා නම් ඔයාලට මේ ග්‍රහයන් 3 6 10 11 3 6 10 11 යන ස්ථාන වලින් බල පැවැත්වෙන ලෙස සිටීනම් අනිවාර්යෙන්ම ඒ දසාව රවිගේ දසාවේදී, බුධගේ දසාවේදී, සෙනසුරුගේ දසාවේදී අනිවාර්යෙන්ම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම ආයි කියන්නම් රවි බුධ සෙනසුරු දසාවක් ගත වෙනකොට ඔයාලගේ කේන්දරේ වම් පැත්තට ගණන් කරන්න ඕනේ 3 6 10 11 යන ස්ථාන වලින් බල පැවැත්වෙන ලෙස ඉන්නවා නම් අනිවාර්යෙන්ම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව 3 6 10 යන ස්ථාන වලින් මේ සෙනසුරු ග්‍රහයා ස්ථානගත වෙලා ඉන්නවා නම් සෙනසුරු දසාවක් ගත වෙනකොට අනිවාර්යයෙන්ම සෙනසුරු ඔබට රාජ යෝගයක් ලබා දෙනවා. ලොකු ධනස්කන්ධයක් ලබා දෙනවා. සෙනසුරු දසාවක් ගත වෙනකොට සෙනසුරු ග්‍රහයා ඔයාලගේ කේන්දරේ වෘෂභ ලග්නයේ අයගේ කේන්දරේ 3 වෙනි ස්ථානයේ හෝ 6 වෙනි ස්ථානයේ හෝ 10 වෙනි ස්ථානයේ හෝ 11 වෙනි ස්ථානයේ බල පැවැත්වෙන ලෙස ස්ථානගත වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සෙනසුරු දසාවේදී බය වෙන්න එපා. වෘෂභ ලග්නයේ අය අනිවාර්යයෙන්ම රාජයෝගයක් ලබා දෙනවා. එහෙම නැතුව මාරක ග්‍රහයන් ලෙස ඔයාලට වැඩ කරන සඳු, ගුරු, සිකුරු මේ ත්‍රිත්වය ඔබේ කේන්දරේ 1 5 9 යන ස්ථාන වලින් මාරක ස්ථාන වලින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සඳුගේ දසාවේදී හරි ගුරුගේ දසාවේදී හෝ සිකුරු දසාවේදී
ගොඩාක් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා වෘෂභ ලග්නයේ අයට. එහෙම නැතුව මාරක ග්‍රහයන් වන සඳු ගුරු සිකුරු ඔබේ කේන්දරේ 1 4 7 10 යන ස්ථාන වලින් ඉන්නවා නම් ත්‍රිකෝණ මේ කේන්ද්‍ර ස්ථාන වලින් බලපැවැත්වෙන ලෙස ඉන්නවා නම් එච්චරම ප්‍රශ්න කරදර දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රශ්න කරදර දෙන්නේ ත්‍රිකෝණ ස්ථාන වලින් ඉන්නවට වඩා කේන්ද්‍ර ස්ථාන වලින් ඉන්නකොට ගොඩක් ප්‍රශ්න කරදර දෙන්නේ නැහැ වෘෂභ ලග්නයේ අයට 1 4 7 10 ඉන්නවනම්. එහෙමත් නැතුව මාරක ග්‍රහයන් ලෙස මම සඳහන් කරන සඳු ග්‍රහයා, ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා. මේ ග්‍රහයන් ත්‍රිත්වය ඔයාලගේ කේන්දරේ දෙවෙනි ස්ථානයේ හෝ තුන්වෙනි ස්ථානයේ හෝ හත්වෙනි ස්ථානයේ හෝ අටවෙනි ස්ථානයේ හෝ 11 වෙනි ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා නම් මාරක දසාවක් කියන්නේ සඳුගේ මාරක දසාවක් හෝ ගුරුගේ දසාවක් හෝ සිකුරුගේ දසාවක් යනකොට අනිවාර්යයෙන්ම මාරක ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා වෘෂභ ලග්නයේ අයට. හරි. දැන් මම පැහැදිලි කරා වෘෂභ ලග්නයේ අයට සුභ ග්‍රහයන් කවුද, පාප ග්‍රහයන් කවුද, යෝග ග්‍රහයන් කවුද, මාර්ග ග්‍රහයන් කවුද කියලා. හරි. එහෙනම් මේ කරුණු ප්‍රමාණවත් කියලා මම හිතනවා ඔයාලට. අවසාන වශයෙන් මම ඔයාලට මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න, ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලා කියනවා. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා. දැනටමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. නැවත වීඩියෝ එකක් ලබා දෙන්න තුරු ඔයාලට තෙරුවන් සරණයි.